විස්තරේ ඔන්න අපි යන ගමන් ඉන්නේ පොඩි ගමනක්. ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ අපි ඉන්න තැන දැන්. බලන්න මේක දන්නවද කියලා. ඔයාලට මේ පේන්නේ උඩවලව ජලාශය. එතකොට මේක තමයි ඇඹිලිපිටිය ප්‍රදේශයේ තියෙන ලොකුම ජලාශය. උඩවලව ජලාශය. මේ පාර තමයි මොනරාගල කොළඹ ප්‍රධාන මාර්ගයේ මේ තියෙන්නේ. වතුර අඩු හින්දා තමයි මේ හොඳට පෑදිලා පේන්නේ අපිට මේ ගල් ටික එහෙම. සාමාන්‍යයෙන් හොඳට වතුර පිරිච්චාම මේ තනකොළ අපිට පේන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් තනකොළ ටිකෙන් බොඩි ප්‍රෝම් ප්‍රමාණයක් තමයි මේ වෙලා පේන්නේ අපිට. හොඳට වතුර පිරුණාම මේ වෙනකොට වතුර අඩුයි වැවේ. හොඳට පායනවාද? අවුවත් පැල්ලා තියෙන්නේ සුපිරියට. මාර හුළඟක් තියෙන. ඉතින් ඇත්තටම හරිම සිහිල් හුළඟක් එක්ක හිත නිවිලා යනවා. වර්ෂ 1956ත් 1960ත් අතර තමයි මේක ඉදි වෙලා තියෙන්නේ. ඔයාලට පේන ඇති මේ දකුණු පැත්තෙන් ඔයාලට මේ තියෙන්නේ බන්ටගේ එහා පැත්ත. රූස්ස ගස් තමයි තියෙන්නේ ඉතින් මේ පැත්තේ. පහළ ජනතාවට ගොවිතැන් කරන්න තමයි ඉතින් මේකෙන් ජලය ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් මේක තමයි මේ ප්‍රදේශයේ තියෙන විශාලතම වාරි කර්මාන්තය. කටුපිලිපෑවට නාන්න යනකොට මෙන්න මේ විදිහට අපිට හම්බුණා යාළුවෝ සෙට් එකක්. බලන්නකෝ. මීකිරි නිෂ්පාදනය කරන කර්මාන්තයේ බොහෝ ජනප්‍රියයි මේ මෙතනින් එහාට තිස්සමහාරාමේ දක්වාම හම්බන්තොට දකුණු පළාත දක්වාම. ඉතින් මේ මීහරක්ෙන් කිරි අරගෙන තමයි මීකිරි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මෙහෙ ගොඩාක් දකින්න පුළුවන් මීහරක්. අපි නාන්නේ යන්නේ දැන් කටුපිල වැවට මේ දාන්න පටන් ගත්ත විතරයි පාරට මෙතන අපිව හරස් කරගෙන යනවා ගොඩාක් මීහරක් ටිකක්. ඉතින් අපි ඒගොල්ලෝ යනකම් ඉන්න ඕන දැන්. ඉතින් අපිට පාර මාරු වෙන්න බෑ මෙහෙම. සාමාන්‍යයෙන් දැවැන්ත මීහරක් තමයි මෙහෙ ඉන්නේ. මේ තමයි උඩවලව වැවෙන් නිකුත් වෙන ජලය කටුපිල වැව දක්වා ගෙනියන ඇල මාර්ගය. මේක හරි ලස්සන ගම්මානයක් මැදින් තමයි යන්නේ. ඉතින් පාර දුෂ්කරයි. හැබැයි ඒ වුණාට මේ ඇල දිහා බලාගෙන යනකොට මාර ලස්සන චිත්‍රයක් අපිට පේනවා. ඉතින් ඇත්තටම ගතසිත නිවා ගන්න මේ වගේ ගමනක් යද්දි මේ වගේ දෙයක් දැක්කාම අපිට තියෙන වෙහෙස නිකම්ම නිවිලා යනවා. හරිම ලස්සනයි පරිසරයත්. ඉතින් මේ කොළ පාට වෙලා තියෙන්නේ මේ ජලය නිතරම අර වේගෙන් බැහැලා යන්නේ නැහැ. ඒකින් හින්දා තමයි මම හිතන්නේ මේ කොළ පාටට පේන්නේ. මේකෙන් ඉතින් ගොඩාක් දෙනෙක් හේන් වලට ගොවිතැන් වලට වතුර ගන්නවා. පොඩි පොඩි ඇලවල් කපාගෙන. අපි මේ යන්නේ දැන් කටුපිල වැවට. සාමාන්‍ය මේ ගමන කිලෝමීටර 1.5කට වැඩි දෙකක් විතර තියෙනවා දැන්. කිලෝමීටර 2ක් හෝ 3ක් තියෙනවා. අපි දැන් මේ යන්නේ කටුපිල වැවට තමයි. ඉතින් මේ ලස්සන අවට නරඹන ගමන් මගේ channel එක subscribe පාරක් දාගෙන යන්න කියලා හැමෝගෙම ඉල්ලනවා.
ඔන්න එහෙනම් අපි කටුපිල වැව ගාවට ආවා. දැන් ඉතින් අපි නාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ අද සතිය දවසක් හින්දා සෙනග නැහැ ඇත්තටම. සෙනග නැති හින්දා තමයි අපි මේ ආවේ නාන්න. මොකද මේකේ සාමාන්‍යයෙන් කලාතුරකින් තමයි සෙනග නැති දවසක් සෙට් වෙන්නේ. බොහෝ දුරට ඉතින් සති අන්තයේ හෝ නිවාඩු දවසක් ආපු ගමන් ඉතින් මෙතෙන්ට එනවා ගොඩක් කට්ටිය. ඉතින් හැම ප්‍රදේශයකින්ම වගේ එනවා ගොඩක් අය දන්නවා. ඉතින් එයා ආපුවම නාන්න බෑ ඇත්තටම. ළමයින්ට නාන්න සුපිරි පොට් එක මෙතන. කියන්නේ මේ ගොඩාක් ජඹුර නැහැ. ඒ වගේම මේ අර දිගට යනකම් ඈතට යනකම් අපිට වැලි තියෙනවා අඩි 2ක් 3ක් වගේ යනකම්. ඉතින් ඒ ටිකේ අර ළමයින්ට හොඳට නාන්න පුළුවන් බය නැතුව. ඒක තමයි තියෙන විශේෂත්වය. පිච්චෙන ඇදී එන්න වඩා ගන්න. කටුපිලේට ආවට අපිට තව වෙලාව ගොඩාක් තියෙන හින්දා අපි ඔන්න දැන් කතරගමට ආවා. ඉතින් අපි කතරගමට ඇවිල්ලා කිරිවෙහෙරටත් වැඳලා දේවාලටත් ගියා. නමුත් දේවාල නම් මේ වෙලාවේ වහලා. ඉතින් 6ට තමයි පූජාව තියෙන්නේ. ඉතින් අපි ඒ වෙනකන් ඉන්නේ නැහැ. අපි යනවා. ඉතින් ඇත්තටම දුර ප්‍රමාණය ගෙදර ඉඳන් කිලෝමීටර හරියටම 72යි. ඉතින් වෙලාව තිබුණු හින්දා අපි කතරගමට ආවා. ඉතින් ලොකු වීඩියෝ කැලරි ටිකක් මේකේ නැහැ. ඉතින් මගේ channel එක මතක ඇතුව subscribe කරලා එනං support එකක් දෙන්න කියලා ඉල්ලන ගමන් අපි එනං ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම.